පුතේ මේ යනවා 40 වෙනි ගාන මේ අංක 40. මේ 40 තියෙනවා මෙන්න මෙහෙම කතන්දරයක්. මේ තියෙනවා එක දණ්ඩක් හරස් කඩ වර්ගඵලයවල් එක වගේම සර්ව සම දඬු කීපයකින් මෙන්න මේ මං අදින රූපය ඇඳලා තියෙනවා. හරිද? ඔන්නෝම රූප සටහනක් ඇඳලා තියෙනවා පේපරේ. එතකොට එයාලා කියනවා මේවා ඔක්කොම පරිවර්ණය කරලා. හරිද? මේ ඔක්කොම පරිවර්ණය කරලා තාපයේ පිටතට හානි වෙන්නේ නැහැ. ඒක ඉතින් දැන් දන්න කාරණාව මේකේ. එතකොට තාපයේ පිටතට හානි වෙන්නේ නැහැ. මෙතන උෂ්ණත්වය යාලා දීලා තියෙනවා T1 කියලා. මෙතන T2 කියලා දීලා තියෙනවා. තව මේක අංකන කරලා තියෙනවා මේ කෙලවර A, මේක B, මෙතන C, මේක D, මෙතන E කියලා. හරිද? මේකේ තාප සන්නායකතාවය K1, මේකේ දණ්ඩ K2, මේක K1, මේ දණ්ඩත් K1. මේ දණ්ඩ තුන එක විදිය. මේකේ තාප සන්නායකතාව විතරක් වෙනස් වෙලා තියෙනවා K2, මේකත් K2, මේකත් K2. හරිද? මේ දඬු දෙක සර්ව සමයි මේ දඬු තුනම එක වගේ මේ දඬු තුන එක වගේ. දැන් ඔයා පළවෙනියට දැනගන්න ඕනේ තාපය ගලාගෙන යන්නේ උෂ්ණත්වය වැඩි තැන ඉඳලා අඩු තැනට. ඒ කියන්නේ ගාන දීලා තියෙනවා T1 විශාලයි T2 කියලා. හරිද? T1 විශාලයි T2 කියලා දීලා තියෙනවා. එහෙනම් තාපය මේ පැත්තේ ඉඳන් අර හිට යන්න ඕනේ. මේ එක්කම තාප සන්නායකතාවයේ සූත්‍රෙත් මතක තියද බලන්න. dq බෙදීම dt K A වතාවක් T1 රින T2 බෙදීම L. තාපයේ ගලා යාමේ ශීඝ්‍රතාවය, තාප සන්නායකතාවය, දණ්ඩේ හරස්කඩ වර්ගඵලය මේ පදයටම කියන උෂ්ණත්ව අනුක්‍රමණය කියලා. ඕන මේ පදයක් දිගින් බෙදුවහම අනුක්‍රමණයක්. දැන් එහෙනම් මේ පැත්තේ ඉඳලා තාපය ගලාගෙන යනවා. ඔන්න මම ඒකට ගන්නවා Q කියලා. මේ දඬු දෙක සර්ව සම නිසා මේ පැත්තෙන් ආපු Q එක හරියටම දෙකට බෙදිලා යනවා. එහෙනම් තාපය Q බෙදීම 2යි. මෙතනත් Q බෙදීම 2යි. ඒ ඇවිල්ලා මෙතනදි වෙන දේ තමයි මේ දඬු මේ පැත්තත් සර්ව සමයි මේ දඬු දෙක මේ දඬු තුනත් සර්ව සමයි. එතකොට මෙතෙන්ට එන උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 නම් මෙතෙන්ටත් එන්නේ 30. එතකොට ඔයා බලන්න වතුර මට්ටම් දෙකක් සමානව තිබුණොත් මං වතුර බටයක් ගැහුවොත් පල්ලෙහෙන් එක පැත්තක ඉඳලා අනිත් පැත්තට යන ශීඝ්‍රතාවයයි මේ පැත්තේ ඉඳලා මෙහාට එන ශීඝ්‍රතාවය දෙක සමාන වෙනවා. හැබැයි සඵල ශීඝ්‍රතාවයක් නැති වෙනවා. එහෙනම් මේ පැත්තේ සඵල ශීඝ්‍රතාවයක් නැහැ මැදින් තාපය ගලා යෑමේ. ඒක නිසා මේ එන තාපය ගලා යෑමේ ශීඝ්‍රතාවය Q බෙදීම දෙකක් මෙහෙටත් එනවා. Q බෙදීම දෙකයි. ඔන්න ඕක තමයි සම්බන්ධතාවය. දැන් ඉතින් ප්‍රස්ථාරය ඇඳුතින් මම මේ ප්‍රස්ථාරය ඇඳිනවා මෙතන. තාපය ගලා යාමේ ශීඝ්‍රතාවය අඳින්න කියලා තියෙන්නේ. මේ දණ්ඩෙන් එනවා Q. ඔයා මෙතනින් ඇඳලා තියෙන්න ඕනේ Q. එතකොට මේ තියෙන්න ඕනේ AB. ඊට පස්සේ BC දණ්ඩ හරි BD දණ්ඩ හරි මේ Q එකෙන් හරි අඩක්. එහෙනම් මෙතනින් එන්න ඕනේ මේ තියෙන්නේ BC Q බෙදීම දෙකක්. ආපහු මෙතනින් යන්නේ Q බෙදීම දෙකක්. ඕකේ මාක් කරලා තියෙන්නේ C E කියලානේ. බලන්න ඔහොම උත්තරයකට තියෙන්නේ අංක 2. ඉතිරි උත්තර ටික අයින් වෙලා යනවා. සරලවම කිව්වොත් මෙහි ඉඳලා තාපය එනවා. ඒ ඇවිල්ලා මේ දඬු දෙක සරල සමහින්ද දෙකට බෙදෙනවා. පිටතට තාපය හානි වෙන්නේ නැහැ. මේ දණ්ඩ දිගේ මෙතනට එන උෂ්ණත්වයයි මෙතනට එන උෂ්ණත්වයයි සමානයි. ඒකින්ද මැදින් සඵල තාපය ගලා යන්නේ ශීඝ්‍රතාවයක් නැහැ. මේ ආපු විදියටම මේ දඩු දෙකක් සර්ව සමයිනේ. එහෙනම් හරියටම තාපය ගලා යෑමේ ශීඝ්‍රතාව සමාන වෙලා යන්න ඕනේ.